guys අපේ පළවෙනි දවසේ නවාතැන්නට තමයි අපි මේ යන්න හදලා ඉන්නවා. සීතල නෑ චුට්ටක් සීතල. මේ සෝඩ්ඩක් කාගෙන. Hello guys, ඉතින් අද වීඩියෝ එක අරන් යන්නේ නුවරඑළිය ගියපු ට්‍රිප් එකක් ගැන. ඉතින් මේක දවස් දෙකක ට්‍රිප් එකක්. ඉතින් අපි යාළුවෝ සෙට් එක සෙට් වෙලා තමයි හදිසියෙ ප්ලෑන් කරලා මේ ට්‍රිප් එක ගියේ. ඉතින් අපි බලමු ඉස්සරහට අපි එන්ජොයි කරන විදිහ. අපි කොහෙද යන්නේ? අපි යනවා නුවරඑළිය. අපි බලමු නුවරඑළිය මොකද වෙන්නේ කියලා. අධිජාත මිත්‍ර 4 දෙනෙක් කියන්නේ සෙල්ලන්නේ නැහැ. මොකද වෙන්නේ කියලා බලමු. දාර පිළිපස්ස. වාරේ නිකම් කන්නේ පාරේ ගියත් 1 කිලෝමීටර. හා? එහෙනම් මොනවද ගන්නේ? ඈ? ඔව්. ගල් බොන්න දෙන්න. ඊට වඩා හොඳයි බාර එකක් ගන්න එක. මොකද? ගන්නේ. බලපංගෝ බෑක් එකයි යන්නේ උඹම්මා නිදිනේ මහා කඩප්පුලියෝ එක්කරවද කොතොපි උලෝරහන්න ඊයක් කිතුරු උතුරු ගානවද නැහැ නුඹර දෙන්නට ඉපිටි නිදාගනි ඊයක් කිතුරු දෙන්න උඹර නිදාගනි 88 ගෙවෙක දැන් ගයිස් අපිට ඉන්න තැනක් තමයි මේ හොයන්නේ ඉන්න තැනක් හොයන්න අපිට මේ කවුරුත් ෆෝන් ආන්සර් කරන්නේ නැහැ අද ඉන්නේ කාරේ ඉරන කාර් එකේ ඉන්නේ කාර් එකේ උනත් මට ප්‍රශ්නයක් නැහැ සීට් එක කැඩුවා නිදාගත්තා කොටවම ගුලි කරලා දානවා ඩිකියට අඩෝ හරි ඉරනගේ වීඩියෝ එක වයිරල් වෙලා තිබ්බනේ අඩෝ දන්නවනේ ඉතින් ආ වීඩියෝ එකක් දාමු දැන් ඇත්තටම ගයිස් අපි මේ ට්‍රිප් එක හරියට ප්ලෑන් කරගත්ත ට්‍රිප් එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි හරියටම තැනක්වත් අපිට රැට ඉන්න කොහෙද එහෙම කියලාවත් අපි හරියටම තැනක් සිලෙක්ට් කරගෙන හිටියේ නැහැ. ඉතින් යන ගමන්ම තමයි අපි තැන ටිකක් බලලා ඉතින් එක තැනක් අපි සිලෙක්ට් කරගත්ත පළවෙනි දවස් නතර වුණේ එතන. ඉතින් මාරම ලස්සන වයිබ් එකක් තියෙනවා. ඉතින් වීඩියෝ එක ඉස්සරහට ඔයාලට එතන බලා ගන්න පුළුවන්. ට්‍රිප් එක යන බලපක් ඇත්තට මේ වගේ උන් ට්‍රිප් එක යන අපිට ගන්න ඕන මම හිතනවා ඔයාලගේ සෙට් එකෙන් මේ වගේ ට්‍රිප් යනකොට නිදා ගන්න යාළුවෙක් ඇති කියලා. ඉතින් යාව අනිවාර්යෙන් මේ වීඩියෝ එකට මෙන්ෂන් කරන්න. ඉතින් අපි ඔන්න නතර කරා නුවරඑළියට කිලෝමීටර් 10ක් විතර තියලා. ඔබ හිතේ සීතල ගැන. අපි දැන් කොහෙද යන්නේ? යන්න මස්සිට වැඩි කියන්නේ මේක මත හරිද? බුකින් නුවරඑළිය අබාන එකට තමයි වෙන්නේ. අපෝ ජැකට් දාගෙන අපි ඉතර ජැකට් නැති. නුවරඑළියට තමයි නම රකින්නේ. නුවරඑළිය ට්‍රිප් එකක් යනකොට යකෝ ජැකට් එකක් අරන් එන්න ඕනේ. බලමු. ඉතින් ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ රැට කන්න මොන හරි ගන්න. රැට කන්න මොන හරි ගන්න අපේ කොත්තු මෙතන දානවා. සීතලයිද? සීතල නෑ චුට්ටක් සීතල. පාරේ ඉන්න බල්ලක් කෝට් එක දාගෙන. සීතල බලපංකෝ. දෙයතරනි නම රකින්න ඉන්නේ. ඔබ ඇත්තට ජැකට් එක එකෙක් මං හිතන් හිටියේ මෙහෙම හරිද? අඩෝ. ඒන බලුයි. මම හිතන් හිටියේ දැන් කවුරු හරි එකෙක් අරන් ගාපම් මං හිත ගන්නවා. ඒ ඇත්තට ආපහු ගණන් කීයද කියලා? නෑ දවල්ටත් එහෙම තමයි ටික. මේක නුවරඑළිය. නෑනේ සෙන්සර් 16යි. අරු සෙන්සර් 8යි කොයි තොර ඉතපොන් මේ කවුද 8යි කිව්වේ? රුමේනියාවේ. අම්මට. කවුද බාර උංග බලයි අයියගේ? නෑ අපේ එලෙන්නරසෝ. කෑගල් සෙන්සර් 10යි අඩු බං. අම්මට කියන්නේ. කොහොමද බං ඇත්තටම වැඩ කරන්නේ? සෝටිස්සෙම ගන්න ලැත්තිනේ. සෝටිස්සෙම ගන්න. දැන් කොත්තුවක් ගන්නවා ගයිස්. දැන් කොත්තුවක් ගන්නවා ඉන්නේ. ඉස්සක් අපි ඕඩර් කරා. ඒක කරලා මෙතන ලයින් අපි ඉන්නේ. අපි මේකේ තමයි ආවේ. කොහෙටද දැන් අපි යන්නේ කබාන එක්කද යන්නේ. හරි කබාන එක්කද යනවා. මේ තියෙන්නේ අපේ කොත්තුව දානවා. ඉතින් ගයිස් අපි මෙතනින් රැයට කෑම ගත්තා. ඉතින් රයිස් එකකුයි කොත්තු එකකුයි අපි මෙතනින් හදාගෙන අපි ආයෙත් පිටත් වුණා. අපේ පළවෙනි දවසේ අපි නතර වෙන තැනට කෑම ගත්තා. හරි. ඔයදා. කෑම ගත්තා. ඉතින් දැන් යන්න හදන්නේ. ඉතින් ගයිස් අපේ පළවෙනි දවසේ නවාතැන්නට තමයි අපි මේ යන්න හදන්නේ. කිලෝමීටර් 8ක් තියෙනවා තව. ඉතින් අපි ගිහිල්ලා බලමු තැන කොහොමද කියලා. හරිද? ටැගිලි සෝඩ්ඩක් කාගෙන. කඩ ගන්න මාත කියනවා එළවලු මිනිස්සු.
ඉතාත් දැඩි ප්‍රශ්නයකට යොමු වෙලා ඉන්නවා කොහෙටද හරවන්නේ කියලා. ඇත්තටම guys අපි පළවෙනි දවසේ නතර වෙන තැන ගැන එහෙම ලොකු අයිඩියා එකක් තිබ්බ නැහැ. අපි එන ගමන් මගදී සිලෙක්ට් කළා තමයි කෝල් එකක් අරගෙන තැන කන්ෆර්ම් කරගත්තේ. ඉතින් යන පාර නම් මාර මවුල්. ඒ කියන්නේ වාහනයක සෑහෙන අමාරුවෙන් යන්නේ පාරේ. ඉතින් අපි කොහොම හරි හිමීට උඩට ගියා. හැබැයි උඩට ගියාට පස්සේ මාරම ලස්සන දේවල් ටිකක් බලන්න හම්බුණා. ඔයාලට වීඩියෝස් වලින් අරන් එන්න. වීඩියෝ එක ඉස්සරහට රැඳිලා ඉන්න. සින්දු කියලා බම් මේ උඹ මේ නෝමල් එකක් දාලා හරි උඹට සින්දු යන්නේ කාරකට ඇවිල්ලා සින්දු දාගනින්කෝ. මම බීට් එක පත්තු කරනද? පොඩව මචං ලංකෝම ළමන්ඩදී එන්න උඩට බං උඩ හොඳයි පොට් එක යන්න එපා වරුදු කොහෙද තමයි දීලා එන්න උඩට මචං ආය ගසල එන්නේ ඔය දාන එකට දාපන් ඉතින් මේ තියෙන guys අපි පළවෙනියෙන් නතර වුණ කබාන එක. ඉතින් පාර පොඩ්ඩක් මඩ වෙලා තිබ්බේ. වාහනේ කොහමර පිහිමියට අතුරට දාගත්තා. ඉතින් මාරම ලස්සනයි තන. ඔයාලට දැන් රෑ පේනවට වඩා උදේ මාර view එකක් තියෙනවා. ඒක මම ඉස්සරහ වීඩියෝ එකේ දාලා තියෙනවා. අනිවාර්යෙන් ඒකත් බලන්න. ඉතින් අතන අංකල් කෙනෙක් හිටියා. එයාත් අපිට හොඳ සපෝට් එකක් දුන්නා වැඩ ටිකට. ඉතින් guys අපි පළවෙනි දවස ওই විදිහට තමයි නොවරේලියට ආවේ. ඉතින් ඉස්සරහ වීඩියෝස් වල තමයි හොඳම දේවල් ටික තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝස් ටික ඔයාලා බලන්න. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ මේ වීඩියෝස් උත් අප්ලෝඩ් කරනවා. කබාන එකෙත් guys ඉඩ තිබ්බා අපි 4 දෙනාට හොඳට. ඉතින් අපි උඩ තට්ටුවක් වෙනම තියෙනවා. ඔය වීඩියෝ එකේ ඉන්න දැන් අපේ රොෂාන් පෙන්නනවා. අපිට උඩ රූම් රිවිව් එක දෙන්නේ අපේ රොෂාන්. එන්න මල්ලි. අයියා. උඩ රිවිව් එක අපිට දෙනවා රයිට්. පොඩ්ඩක් වාතන් ඉන්න ඕනේ. බෙඩ් එකක් තෝම. කෑ ගහන්න තිබ්බපන්කෝ. රූම් රිවිව් එක යන්නේ. ये भी අපේ දෙන්නේ මෙතන අපිට එදී මේකක් තියෙනවා ඒක හරියට රැඟෝන්න මම නම් කියන්නේ චුට්ටක් view එක පේන වෙන්නේ එළියට බහින්න වගේ පොඩ්ඩක් තිබ්බනම් නේ ඒක තමයි ඉස්සරහින් අර ලොකුට දීලා තියෙන්නේ ඒක වරුනේ දැන් ඒක අරකේ ඔයයි හිරලා ඉන්නවලු නෑ නෑ උඹයි මායි මේක හිරලා හදාගන්න ඔබේ සිතයි දිවාරයි සදා පතන්නේ මායිතනයි ජීවති ඔයේ රන් වන් මත බෙමුලි ඔයේ මල් මල් මද හසුතිටි නාරිල පපා පාද නගලා චන්දසිනා කන්ද කපා ඉන්න ඉබිලා දිස්තිරි දී රශ්මි කරන්නේ ඔබේ හනි ඉනිකි රක් ඔබේ යනන් guys good morning හැමෝටම. ඉතින් අද අපේ පළවෙනි ලොකේෂන් පළවෙනි දවස අපි නවත්තන් ගත්තේ මෙතන. හොඳ වෙලා එකක්. sorry කබාන එකක්. ඉතින් ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මාර ලස්සන view එකක් තියෙනවා. මරු පළවෙනි දවස ගෙවන්නේ කොහොමද කියලා අපි බලමු ඉස්සරහට. වීඩියෝ එකත් එක්ක ඉන්න. සයියා යකිට බා. මර දෙන්න පුළුවන් මොනින් ගමන් ගෙදර යනවා අටක් දෙන්න. හරි. අරට යම.